හායි කොහොමද ඉතින් ඔයාලට ඔන්න ගොඩ කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරගෙන ආවා. අද ඇවිල්ලා ඔක්තෝබර් මාසේ 8 වෙනිදා. ඉතින් අපි දෙන්න මේ අනුරාධපුරේ යන්න කියලා තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් අපි අද අනුරාධපුරේ යන්න විශේෂ හේතුවක් තියෙනවා. අපිට අපිව හම්බෙලා අදට අවුරුදු 5ක්. ඉතින් අපි කතා කරගත්තා කිරි ආහාර හදාගෙන අනුරාධපුරේ ගිහින් එන්න යමු කියලා. ඉතින් ඉස්සරවම අපි ගත්ත එලකිරි ලිපේ තියලා කිරි ටික පැහුණාට පස්සේ ඒකට හාල් එකතු කරගෙන කිරි ආහාරයක් හදාගත්තා. ඇත්තම කිව්වොත් මට දිගටම වීඩියෝස් නම් ගන්න අමතක වුණා. කොහොම හරි අපි උදේ 6 වෙනකොට පූජා නගරයට ගියා. ඊට පස්සේ අපි හදාගෙන ආපු කිරි ආහාරයක් පූජා කරලා අපි ගෙනාපු මල් පූජා කරලා අපි මළුවට වෙලා ටික වෙලාවක් වාඩි වෙලා හිටියා. නොකරතුන් යාමේ වටින්නේ සුන්ද පිච්ච සුවඳින් නොතෝරන්නේ. ඉතින් උදේට මේ තැනට ආපුවම හිතට මාර විදිහේ සැනසීමක් දැනෙනවා. කියාගන්න බෑ ඒක අමුතු හැඟීමක්. බෞද්ධ විදිහට අපි ඔයාලා හැමෝම මේ හැඟීම විඳලා ඇති කියලා මම හිතනවා. හිතලා තියෙන ප්‍රශ්න හැම එකක්ම ටික වෙලාවකට හරි අපෙන් දුරකට යනවා නම් ඈත් වෙනවා නම් මේ වගේ තැනකට ආවොත් විතරයි. ඉතින් අපි බෞද්ධ හැටියට මාස 2කට පාරක්වත් මෙතනට එන්න තියනවා නම් වටිනවා කියලා හිතනවා. දංකඳ අඩුවක් නැත පිං සාරයි. කරගැනුමට නිර්මල දහමයි එයින් අපට සම්බුදු හිමි පිහිටයි. සක්මන් කරන රන් රෝවරුසේරෝ ඉක්මන් නැති සන්සුන් ගාතේ පෙබේදෝ සිත් මල්යායම උදේ 8 විතර වෙනකන් වාඩි වෙලා හිටියා. අපි වාඩි වෙලා ඉන්නවා දැකලා එතන පන්සල් දෙන්න ආපු හාමුදුරුවෝ නමක් අපිට කතා කරා නිකන් වාඩි වෙලා ඉන්න නැතුව එන්න අපි පන්සල් ගන්න යන්නේ ඔයාලා දෙන්න සහභාගී වෙන්න කියලා. ඉතින් අපිත් එතෙන්න ගිහිල්ලා ඒ පූජාවට සහභාගී වුණා. අහම්බෙන් හරි ඒ පූජාවට සහභාගී වෙලා ටික වෙලාවකින් අපි රුවන්වැලි සෑය ගාවින් පිටත් වුණා. ඉතින් අපි හිතනවා අපි දෙන්නගේ අද දවස අර්ථවත් විදිහට ඉවර වෙන්නේ නැති කියලා. කිසිම පළක් නැති දේවල් කරනවට වැඩිය මේ වගේ දෙයක් කරන එක හිතට හරි සැනසීමක් කියලා අපි හිතනවා. ඉතින් එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම පුරුවන් සරණයි.